අපි හදමු අද රසම රස සෝයා කරියක්. කරපිංචා මේ විදිහට ගත්තා. අමු මිරිස් ගත්තා. අමු නෑ ඉදිලා හැබැයි. තක්කාලි ගත්තා. රම්පෙ ගත්තා. ලුණු ලියාගෙන තියෙනවා. ඉතින් දැන් හදන්නයි තියෙන්නේ. උණු වතුරට සෝයා පෙඟෙන්න තියලා මෙන්න මේ විදිහට වතුර බේරලා අයින් කරලා ගත්තා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මං කපාගෙන තියෙනවා. ඒක තෙල් එක රත් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට ඉස්සලාම ඉඟුරු ටික දාලා ඒක ටිකක් තෙම්පරාදු වෙනකොට ඒකට සුදු ලුණු ටික දානවා. දාලා මේ විදිහට ටිකක් ඒක තෙම්පරාදු වෙන්න තියෙනවා. මේ මං හදන විදිය ළමයි ඔයාලා හදන විදියත් මට දාන්න. ඒකට ලුණු දැම්මා. ලුණු ටිකක් තෙලේ වැදෙනකොට ඒකට මම දානවා අමු මිරිස්. ඒකලා කවලම් හොද්දට කවලම් කරගන්නවා. ඊට පස්සේ දානවා රම්පේ කරපිංචා. ආයෙත් තියෙන්නේ කවලම් කරන්නයි. ඒ කවලම් කරලා ඉවර වෙලා ඒකට දානවා 3-5 මිරිස් කුඩු කහ කුඩු මස් කරි ටිකකුත් දැම්මා ළමයි මම. එකලා ඒත් කවලම් කරනවා. ඒ සෝයා ටික දාලා හොන්දට කවලම් කරන්නයි තියෙන්නේ. කවලම් කිරිල්ලක් තමයි ළමයි තියෙන්නේ. ඊට පස්සේ තක්කාලි දානවා. එකලා මං තම්බ ගත්ත අල ගෙඩියක් දැම්මා. මොකද එතකොට සෝයා එක ටිකක් උකු වෙනවා. එකක් දාලා ආපහු තියෙන්නේ කවලම් කරන්නයි. ඊපස්සේ ඕක ඔය විදිහට ඉදෙන්න තියෙනවා. ඒකේ වතුර ළමයි මේ දාන්නේ නැහැ. සෝයා වල වතුර තියෙනවා ඒකේ. ඊට පස්සේ එකට මිටිකිරි දානවා අඬු කෝප්ප භාගයක්. ඒකලා හොඳට ඉදෙන්නයි තියන්න ඕන. ඉතින් අන්තිමට ලුක් එක මෙන්න මෙහෙමයි. රසට තිබුණා මට නම්. හරිම රසට තිබුණා උකුයි සෝයා එකෙන් හැදුවාම. හරිම රසයි. ගිහින් එන්නම් බයි.